බුදු හිමියන්ට බෝධිසත්ව අවදීයේදීත් බුද්ධ කාලයේදීත් පැමිණි බාධක අභියෝග මැද මට හිතෙන්නේ අපිට එන මේ බාධා හරියට පයේ පෑගෙන දූවිල්ලක් වගේ. ඔව් නේද සමීර? බලන්නකෝ මාරයා කොයිතරම් බාධා එල්ල කරනවද කියලා. දියණිය සුජාතා පියාණෙනි වෘක්ෂ දේවතාවුන් වහන්සේ බැහැරව ගියා. අප තව දුරටත් රැඳී සිටීමෙන් පළක් නැහැ. ගෞතම තවුසානන්ගේ අභිමතාර්ථයේ ඉටුවීම වැළැක්වීමටයි පියාණෙනි වසවර්තියා මේ සියලු බාධා යොදන්නේ. ඒ නිසා අවසානයේ කෙසේදයි දැන ගැනීමට මාගේ සිතෙහි මහත් කුහුලක් පවතිනවා. ස්වාමිනී ඔබේ අදහස? ඔබ සමග එකඟ වෙනවා සොඳුර. වෘක්ෂ දේවතාවුන් වහන්සේ ඒ සවුවට යාමට නොපසුබට වීමත් සැලකිය යුතු කරුණක්. ගම්පතිතුමනි, මෙය අපට නොඇසූ විරෝධයේ අසන්නට දකින්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. සැබෑව ආචාර්ය. ඒත් මහා වර්ෂාවක් ඇතැහෙලෙන ලකුණුයි පහළවන්නේ. සතර දෙසින්ම අන්ධකාරයත් කෙමෙන් කෙමෙන් උත්සන්න වෙනවා. අපි ඉක්මනින් යමු අපේ යාගය සඳහා ඉදි කළ මණ්ඩපය තුළට. ළඟපාත වෙන කිසිදු ආවරණයක් නැහැනේ. පුන්නා බියනවන්න. එහෙමයි ස්වාමි දියණියනි. ඒත් අපේ තවුසානන්ගේ ආරක්ෂාව ගැනයි බිය. උන්වහන්සේ බොහෝ බලවත්. ආරක්ෂාව උන්වහන්සේ සලසා ගනීවි. බලන්න තෙල අහස දෙස. දැවැන්ත දුර්දාන්ත හස්තියෙක් පහත බසිනවා සොඬින් ගිනි පිණිනි. මම සාතිබෙනවා ගිරිමේ කලා හස්තිය ගැන. ගිරිමේ කලා හස්තිය ඇතුපිට වසවර්තියා ගින්නෙන් දිලෙන කඩුවක්ද අමෝරාගෙන. පුන්නා නොබලන්නේ දෙස. එහෙමයි ස්වාමි දියණියනි. යෝධයෙකුත් පහත් වෙනවා. ගිනි පුලිඟු විසිරෙන යකඩාවකුත් වනමින්. යෝධයට හිසක් නෑ. පුන්නා ඇය සීනි සංඥ වෙලා. බෑනනුවනේ. ඔය මැස්ස මත තබන්න. ආචාර්යනි, යාගයට එය බාධාවත්ද? මා එයට පිළියම් යොදන්නවා. අපි මේ දැරිවියගේ ආරක්ෂාව ගැන පළමුව බලමු. පුන්නා ආචාර්යනි ඇයට සිහි උපදවා ගන්න කුමක් හෝ කරන්න ආචාර්යනි. බිය විය යුතු නැත සිටු දේවියනි. ඇය ඉක්මනින් සුවපත් වෙයි. සිද්ධාර්ථ තවුසානන් ගැනයි මා විමසිලිමත් වූයේ. කිමෙන්ද මේ සිදුවන්නේ? සමීර, මේක ඇත්ත. සාමාන්‍ය කෙනෙක්ට පියවි ඇසින් දකින්නවත් බැරි තරම් නපුරු දේවල් වලට තමයි බෝධි සත්වයාණන් වහන්සේට බෝ මැඩදී මුහුණ දෙන්න සිද්ධ වුණේ. එක පැත්තකින් මහා මේඝ ගර්ජනාවන්, තව පැත්තකින් ආයුධ වර්ෂාවන්, තව පැත්තකින් ගල් වර්ෂාවන්. හැබැයි මේ හැම දෙයක්ම බෝධිසත්වයන්ගේ ඒ උත්තම පාපාමුල මල් වර්ෂා බවට පත් වුණා. ආගෙන ඉන්නක සංසාර කතන්දර.